ඉතින් ආයිබෝවන් මොකද අද කතා කරමු අපි මේ අනුරු කුමාර දිසානායක මැතිතුමා ඉදිරියට පස්වෙනි දැන් පස්සේ ලබන මාසෙ වෙනකොට ඉදිරියට කරගෙන යන ප්‍රෝග්‍රෑම් එකක් ගැන කතා කරන වීඩියෝ හඬපටයක් යනවා අපේ කොට්ටච්චි මැදිනියගේ. දන් දෙකුත් නැහැ, මීටින් රාශියක් තියෙනවා. ඔයගොල්ලෝ ඒක රාශි වෙන්න කියලා 10 දෙනෙක් 15 දෙනෙක් එකතු වෙලා කාමරයක වගේ එක යම් කිසි තැනක අර පොකට් මීටින් සිස්ටම් එකට කරන මීටින් එකකදී ඒ සාකච්ඡාවේ හඬපටයක් යනවා. ඉතින් ඒ වගේ 15ක් 20ක් එකතු කරගෙන රහසක් කරන්න බැරි තරමේ බුද්ධි බලකායක් තමයි දැන් මේ ශ්‍රී ලංකාව තුල ඉන්නේ. රටේ වගකිය යුතු කාන්තාවකට පවතින රජය සහ ආණ්ඩුවේ නියෝජනය කරන විධායකය හා ව්‍යවස්ථාදායකයට මේ සහභාගී වෙලා ඉන්න මේ අපේ මේ කොට්ටච්චි මැතිනියට ඔය 15 දෙනා 20 දෙනා අරගෙන රාශිගතව මේ වැඩේ කරගන්න බැරි වුණා. ඒක තමයි වීකුනේ වේල පහෙන්. ඒක තමයි ඇත්ත කතාව. එතකොට අපි ගොඩක් දුරට දියුණු වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මොකද්ද මේ කරන්න යන්නේ. රටේ මේ වෙනකොට පොළොන්නරුව පැත්තේ අනුරාධපුරයේ පැත්තේ මිනිස්සු මහ ජනතාව මා පුදුමාකාර විදියට දුක් විඳිනවා. ඊට පස්සේ ලිට්ටා කුණාටුවට සහභාගී වෙච්ච අයට ඒ ප්‍රතිඵල ලැබිලා තියෙනවා. වැඩ කන්දරාවක් කෝටියක් වැඩ තියෙනවා. අයවැයෙන් සීමිත ප්‍රමාණයක් තමයි මුදල් වැය වෙනලා සමාජයේ වැඩ වෙන්නේ. කිසිම සංවර්ධන කටයුත්තක් වෙන්නේ නැහැ. ඩබල් එකේ ඔය කරන එකක් දෙකක් මේ YouTube එකට දාලා බයියෝ ටික ජෙප්පෝ ටික මේ ලොකුවට රංගනවා මහා විශාල සංවර්ධනයක් මේ රට තුල දැන් වෙනවා කියලා. අපේ ජනාධිපතිතුමා මෙයා තමයි තව අවුරුද්දකින් මේ අවුරුදු ගානකට බොරා පෙරලන්න එපා මෙහෙමයි කියලා හෙන්න වැඩක් නැති රෝල් පාටියක් දාගෙන යනවා. මම මේ ඉස්සෙල්ලාම කතා කරනවා මේ ඔය කතා කරන ජෙප්පෝ ටිකට. ආමි ටීෂර්ට් උද්දාගෙන කතා කරන කාලකන්ණි සෙට් එකක් ඉන්නවා. මහින්ද රාජපක්ෂට උපරිම බැන අසික්කිත විදියට ගැලපෙන සෙට් එකක් ඉන්නවා. උන් ටිකට මම මේ කියන්නේ. බොලේ අවුරුදු 5කට මේ රට සංවර්ධනය කරනවා කියලා බාරගත්තා. ආපහු කියවන්න දෙයක් නැහැ. උඹලා සංවර්ධනය කරනවා කියලා කියන්න ඕනේ නැහැ. බොලාගේ ඔය ඉන්න ජනාධිපතිතුමාට කන්න බොන්න දෙනවා. ඔය ඉන්න කැබිනට්ටුවේ ඉන්න උන් ටිකක් කෝටි 20 ගානක කාලා තියෙනවා. මේ මහ ජනතාවගේ මුදල් වලින් කන්න බොන්න දෙනවා. උඹලා ආපහු කියවන්න එපා. උන්ගේ පංචස්කන්ධයේ තියෙන මහ ජනතාවට සේවය කරන්න. රට හදන්න තමයි තියෙන්නේ. ඕක නිකන් හැමතිස්සෙම නිවුස් බලලා මේ කුණුහාර පෙනුවේ අරගෙනුයි මේකිනුයි දාන්න ඕනේ නැහැ. අපි වීඩියෝ එකක් දැම්මට පස්සේ කාලකන්ණි වගේ මේව එකක් එනවා. අපි විපක්ෂයේත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපිට රජය උනන්දු කරලා හරි පාත් එකකට දාන්න ඕන. උඹලා දාලා තියෙන පාත් එක මම තවඩින්ගෙන් කතා කරන්නම්. ඒකෙන්ද ඔය බයියෝ ජෙප්පෝ ටිකට මම කියන්නේ උඹලා වගකීම් බාර අරන් තියෙනවා ඒක කරන්න. ඊට පස්සේ අවුරුදු 5කට මේක දැන් බාර දීලා තියෙනවා. උඹලා එලවනවා උඹලට යන්න කියනවා අනම්මනම් කතන්දර ඕකත් ගහන්න එපා ඔය සුගරිත්තම. හරිද? ඒකින්ද දැන් ඕගොල්ලෝ අවුරුදු 5ක් ගත්තා. දැන් අවුරුදු 2ක් ගිහිල්ලා තියෙනවා අන්ත දුක් විඳිනවා මිනිස්සු. දරිද්‍රතාවය 7.0 ගානට බැහැලා තියෙනවා. ඒකින්ද කිසිම කතන්දරයක් ගහන්නේ නැතුව ඕගොල්ලෝ සබ්ජෙක්ට් එක කරන සමාජ ජාලය වල අසිකිත විදියට අසභ්‍ය වචන කිය නිකන් ගැළපෙන්නේ නැති විජ්ජුම්බරයක් කරලා මේ සංස්කෘතිය කියන එක නැති කරගන්න ලෑස්ති වෙන්න එපා. ඒක. ඊට පස්සේ තමයි ජනාධිපතිතුමා මේ ගහන ප්‍රෝග්‍රෑම් එක. පස්වෙනි දැන් පස්සේ ජනාධිපතිතුමා ගහන ප්‍රෝග්‍රෑම් එකේ ඇත්ත කතාව සමාජයට දැන් ඇවිල්ලා ඉවරයි. 22 වෙනි සංශෝධනයේ ජනමත විචාරණයක් එනවා බොහෝ දුරට. මොකද පෙස්සන් ගණනාවක් වැටලා තියෙනවානේ. ඒ ජනමත විචාරණයට මිනිස්යාව කොහොම හරි අර ඉස්සෙල්ලා බොරු කියලා රවට්ටපු සිස්ටම් එකට වෙනස් විදිහේ විකල්පයක් එන්න ඕන. මොකද අර සිස්ටම් එක බෑනේ. ඒක ෆේල් වුණානේ. දැන් ඔක්කොටම වීක් වෙලානේ තින්නේ බොරුව වෙනවා කියලා. එතකොට දැන් වෙන ක්‍රමයකින් තමයි ගහන්න වෙන්නේ. හැබැයි මේ ෂොට් එක දැන් නම් ගහන්න යන ෂොට් එක ජනතා විමුක්ති පෙරමුණ ගැහුවොත් මාලිමාවේ ඉන්න හරිනි ඇතුළු හරිනි ප්‍රමුඛ කණ්ඩායමටත් හිතා ගන්න බැරි සුවිශේෂී ගේමක් තමයි මේ ගමන ගහන්නේ. මොකද්ද ගේම? වීක් වෙලා ඉවරයි. මතකද මීට කලින් කිව්වා නාමල් කරුණාරත්න මෙතනින් කෙහෙල් කොටේ දැම්මට පස්සේ මැසිමේ මෙන්න මේ ආකාරයට ඉස්සරහට ඇවිල්ලා මෙතනින් ෂර්ට් එක එළියට එනවා කියලා.
මතකද? ඕගොල්ලන්ට මතක තියෙන්න ඕන ඔක්කොටම මෙතනින් කේල් කොටේ දැම්මට පස්සේ මැසිම දිගේ ඇවිල්ලා මෙතනින් ෂර්ට් එක එනවා කියන මැසිමක් තමයි දැන් ලංකාවට ගෙනාවේ. ඕගොල්ලෝ නිකන් පොඩ්ඩක් හිතන්න ජනාධිපතිතුමා ළඟ තිබ්බා තාක්ෂණයක් අර කෝලු කුට්ටු ඇවරියේ කෙහෙල් ගෙඩිය වැටෙන එකට පාස්තරේ ගහන්න පුළුවන් විද්‍යාඥයෝ අරගෙන ඒක වැල්ඩින් කරන ස්වභාවයට ඉන්න බලකායක් තමයි මේ ඉන්නේ. එතකොට ඕගොල්ලොන්ට හිතන්න බැයිද මම නම් අනිවාර්යෙන් හිතනවා මේකේම ගහනවා කියලා මේගොල්ලෝ වෙනස් කරා ඕක මෙතනින් කෙහෙල් කොටේ දාලා මේ මැසිම දිගේ මේ බටේ දිගේ මෙහෙට ආවට පස්සේ මෙතනින් එනවා ජෙප්පෙක් එළියට හරකෙක් එනවා එළියට ඇවිල්ලා ජනමත විචාරණේ ජයග්‍රහණය කරනවා ඒ සිස්ටම් එකට තමයි වෙන්නේ. එතකොට හරිනිලාටවත් හිතාගන්න බැරි වෙන ඔයගොල්ලෝ මොන සංකල්පේ හිටියත් අපේ අගමැතිතුමියට මේ කොහොමද මේ ක්‍රමවේදයෙන් ජනමත විචාරණේ ජයගත්තේ කියලා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ මම කියනවා කැට තියලා කියනවා නාමල් කරුණාරත්නගේ මේ ගෙනාපු මැසුමට අපේ අනුර කුමාර ජනාධිපතිතුමාගේ තාක්ෂණික කණ්ඩායම් බැහැලා මැසිම වෙනස් කරලා ජනමත විචාරණයට අනිවාර්යෙන් ජයග්‍රහණය කරන්න අවශ්‍ය කරන හරප්පැටව ටික ගන්නව එළියට. අන්නේ ගන්න ලේබල් ටික බලන්න අවශ්‍ය කරන හරක් ප්‍රමාණය බලන්න සංඛ්‍යා ලේඛන ගන්න තමයි ජනාධිපතිතුමා පස්වෙනි දැන් පස්සේ රට පුරා සියලුම වැඩ නවත්තලා ප්‍රචාරක රැලි වලට සහභාගී වෙන්නේ කියන එක කියනවා. ඉතින් මම කියනවා සමහර විට ඕගොල්ලොන්ගේ ගෙදරටත් එන්න පුළුවන් වත්තේ තියෙන කෙහෙල් කොටේ නෙමෙයි ගෙදර තියෙන කෙහෙල් කොටේ කපාගෙන යන්න. ඒකින්ද ඔය එන්නේ දුක් විඳින මේ බොරුවට රැවටිච්ච අපේ සිංහල ජනතාවව ඒ ඉලක්ක කරගෙන විතරයි මේ ගමන එන්නේ. දමිළ ජනතාව කොහොමත් ඒ ප්‍රශ්නේ ඉන්නෝ විග්නේශ්වරන්ලා ඒවා කියලා තියෙනවා. ඕගොල්ලෝ සිහි බුද්ධියෙන් ඉන්න මේගොල්ලෝ මේ මැසිමට දාන්න කපන්නේ කෙහෙල් කොටේ බවට පත් වෙන්න එපා. ඕගොල්ලෝ මනස පාවිච්චි කරලා මොලේ අධ්‍යයනය කළා ඉදිරි පරම්පරාව ගැන ඉඳලා සංස්කෘතිය ගැන ආගම දහම ගැන හැදියාව ගැන කල්පනා කරලා ඔයගොල්ලෝ ප්ලෑන් කරන්න මේ එන ජනාධි විධායකේ මේ සැරිසරන මංගල්‍යයට අත ගහන්න එපා නිකන් කෙහෙල් කොටයක් වෙලා ඔළුව පාවිච්චි කරලා මේ ජනමත විචාරණයට මූණ දෙන්න ලෑස්ති වෙන්න කියලා මම ඕගොල්ලන්ට කියනවා. නැත්තම් අපිට රටක් නැහැ. ඕගොල්ලෝගේ දරුවන්ට රටක් නැහැ. ඒකින්ද කෙහෙල් කොටේ වෙන්න කාටවත් අයිතියක් නැහැ. බත් කන සිංහලයෝ නිසා ලාල්කාන්ත කිව්වා තුන් වේල බත් කන එක අවුලක් කියලා. ඒගොල්ලොන්ගේ අදහස ඒකයි ඕගොල්ලොන් මේ විදිය පාවිච්චි කරන්නේ. මම කියනවා එකේලා මේ පාරවත් මහ ජනතාව මොලේ පාවිච්චි කරපල්ලා කෙහෙල් කොට වගේ ඉන්න එපා.